මම දැන් ඔබට කියන්නට යන්නේ මම තනියෙන් පාළුවෙන් තනිකමින් ඉන්න මොහොතේදී ඇත්තටම දැසන පුරුණත් දකුණු අත මගේ හුරු පුරුදු අත නැති වුණත් මම වමතින් ඇඟිලි තුඩු වලින් අතගාගා කරන ක්‍රියාවලියක් පිළිබඳව ඔබට සටහන් කරන්නට ඔබට ආදර්ශයක් දෙන්නට ඉතින් ආත්ම ශක්තිය සහ ආත්ම අභිමානය නොට ඉදිරියට යන්නට ඒ වගේම ඇත්තටම මේ ජීවිතේ ගොඩාක් කැපකිරීම කරන්නට මේ වගේ දේවල් ඉගෙන ගන්නට. මොකද මම ගොඩාක් මහන්සි වුණා, ගොඩාක් උත්සාහවත් වුණා ලෝකේ දකින්න බැරුණාට. තනිකම පාළුව කාන්සිය ඒ වගේම තොරතුරු ටිකක් කොහොමද ලෝකේ දැනගන්නේ කියලා අන්තර්ජාලයට කොහොමද යන්නේ කියලා. හැබැයි ඒක මට හොඳ මගේ සාමාන්‍ය ආදර්ශයක් විදිහට ඔබ පාවිච්චි කරනවා වගේ. නමුත් මේකට ෂොක් එකක් කවලා නිසා මේකේ වොයිස් එකක් එළියට ඇහෙනවා. මේක ස්පීච් එන්ජි කියලා වොයිස් එක ඇහෙන නිසා මම මේක දැන් ෆෝන් එක ඔන්න ලොක් එක අරගත්තා. ලොක් එක අරගෙන ඉවරලා දැන් මම මේකේ ෆෝන් එකේ තියෙන සියලුම ඇප් සම්බන්ධව මේකේ මොනවද ඇප් තියෙන්නේ WhatsApp ද Facebook ද වෙනක දැන් ඔබට මම පේන මේකින් එක අරගෙන මෙන්න මෙතන තියෙනවා මේ පල්ලෙහෙම ෆෝන් එකේ ෆෝන් කියලා phone messages page I am emo messenger Facebook WhatsApp TikTok YouTube Instagram මේ හැම එකක්ම මගේ තියෙන මට වැඩ කරන්න පුළුවන් දේවල්. මේ හැම දෙයක් වැඩ කරන්න පුළුවන් වීඩියෝ අපිට බලන්න බෑ. වීඩියෝ ප්ලේ වුණාට වීඩියෝ බලන්න බෑ. ෆොටෝස් බලන්න පුළුවන්. එතකොට හඬ අහන්න පුළුවන් මේකේ. S2 පේන්නේ නැති නිසා. නමුත් සාමාන්‍ය කෙනෙකුට මේ දුරකථනය පාවිච්චි කරන්න බොහොම අපහසුතාවයක් තියෙනවා. මොකද හැමදේම වෙන්නේ ඩබල් ටැප් එකෙන් සහ ඇඟිලි දෙකෙන් වෙන්නේ. තනි ඇඟිල්ලෙන් බලන්න විතරයි අපිට පුළුවන්. ඉතින් මම මේක ඉගෙනීම උගන්වන්න දෙයක් නෙවෙයි දැන් මම මේ කරන්නේ ඔබට මම දුරකථනය පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේ රටේ ඉන්න සියලු දෙනාටම ඇත්තටම තිබුණා එක ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් විදියට වගේ. ඇත්තටම මේ කොහොමද S2 පේන්නේ නැතුව දකුණු අතත් නැතුව තනි අතකින් කොහොමද ෆෝන් එක දුරකථනය පාවිච්චි කරන්නේ කියලා. ඇත්තටම මේ බැලුවොත් එහෙම මෙන්න මේක WhatsApp එක කරනවා. මම මේක හෝම් කරගන්නවා. මේක ඉස්සරහා පොඩ්ඩක් දිගහැරිලා තියෙන ගොඩක් ඇප් වර්ග ඒ නිසා මම දැන් WhatsApp එකට යනවා. මට දැන් නම්බර් එකක් හොයාගන්න ඕන. මෙන්න මේ හැම නමක්ම කියවනවා. මේ ඔය හාමුදුරුවෝ ඒ වගේ කිය ඔක්කොම කියවනවා සේරම ටික. හැබැයි මට එහෙම දෙයක් නැති වුණොත් මට දෙතිනේ නමක් ඕන වුණොත් සර්ච් කරලා උනත් ගන්න පුළුවන්. මේ මෙතන මේ සර්ච් බාර් එකේ තියෙනනේ. මෙතන සර්ච් කරලා උනත් ගන්න පුළුවන්. ටයිප් කරන්න පුළුවන්. හැම දෙයක් මැසේජ් ගහන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් මේකේ. මේක හැම මෙතනින් මම බෑක් කළා. දැන් මම WhatsApp එකෙන් බෑක් වෙනවා. මට කෝල් ගන්න හැම දෙයක්ම මේ WhatsApp එකෙන් පුළුවන් වීඩියෝස් කරගන්න. ඒ වගේම දැන් මම Messenger එකට යනවා. Messenger එකට ගියාට පස්සේ Messenger එකේ තියෙනවා ඕනම නමක් ඕනම දෙයක් මේ ඔන්ලයින් ඉන්න කට්ටිය පවා පෙන්වන මේ චිත්‍රද සොයිසා කෝල් අරගෙන තියෙනවා මට. දැන් මම එකෙන් බෑක් වෙනවා. මේ ප්‍රදීප් කුමාර කියලා කෙනෙක් මට මැසේජ් කරලා තියෙනවා. මේ සරත් අල්ලි මේ තියෙන සරත් අල්ලි මේ ඇක්ටිව් ඒ කියන්නේ ඔන්ලයින් ඉන්න අය මේ ආයේෂා සේපාලිනෝකා එයාලා තමයි ඒ ඔන්ලයින් ඉන්න අය මට පෙන්නන්නේ. ඉතින් මේකේ වුණත් ඕනම කෝල් එකක් මෙසෙන්ජර් කෝල් එකක් ඒ සෑම දෙයක්ම ගන්න මට මේ ෆෝන් එකෙන් හැකියාව තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කරන්න. ඒකට මැසේජ් එකක් ඕන වුණොත් මැසේජ් එකක් ගිහලා මට ටයිප් කරගන්න. ඒ ටයිප් කරගන්න හැම දෙයක්ම පුළුවන්. දැන් මම ෆෝන් එකට යනවා. ෆෝන් එකට ගිහිල්ලා මම දැන් කෝල් එකක් ඩයල් කරනවා. ඔන්න. මේ තියෙන්නේ මෙන්න මේ වගේ. මේ කියලා තියෙනවා මගේ නම්බර් එක. ඒකට මම ඔන්න දැන් කෝල් එකක් ගන්නවා. දැන් ඔන්න මට SIM 1 එකෙන් කෝල් එක ගන්න පුළුවන්. දැන් මම ඔන්න කෝල් එක ගත්තා. මේක ඇහෙන්නේ චුට්ටක් හිමීට ඇහෙන්නේ එන්ඩ් කරගන්නවා දැන් මම කෝල් එක. ඒ කියන්නේ කෝල් එක ඉවරයි. දැන් මට විතරක් මේක මේ චූටුවට ලාවට මේ ළඟ නිසා ඇහුණා. ඔයගොල්ලන්ට ඒක ඇහුන්නේ නැතුව ඇති. නමුත් එන්ඩ් කරගත්තාන් පස්සේ නැවත කෝල් එක කට් වෙනවා මට අවශ්‍ය නැත්නම්. කෝල් එක ඕනනම් කතා කරන්න පුළුවන් අරගෙන හොඳටම. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මම ඔබට මේක කියන්න බැලුවේ මේ YouTube තියෙන මේ. මෙන්න YouTube එක. මේ තියෙන්නේ. දැන් මම මේ YouTube එකේ මෙතන ගහ ගන්නවා. සර්ච් බාර් එකේ ගහ ගන්නවා නිකන් පිරිත් කියලා.
I N I R R O I N I D D H H Spain Pirit පිරිත් කියලා ගහ ගන්නවා. පිරිත් කියලා ගහගෙන මම බලනවා Pirit Sinhala මේ තියෙන පිරිත් සිංහල කියලා. Pirit Sinhala full 3 of 10 පිරිත් සිංහල පුල්. Pirit Mahenama පිරිත් මහා මෙවුනාව. Pirit Sinhala full දැන් අපි පිරිත් සිංහල පුල් කියන එක පොඩ්ඩක් බලමු. මෙන්න දැන් මම යනවා පිරිත් පුල් කියන එකට. out of list එතකොට ඒක ප්‍රෝග්‍රස් වෙනවා. ඉතින් මේ විදිහට මෙයා කළා මම meditation sponsored what is your body Pirit Sinhala full out of list double tap English UK show Pirit Sinhala full Abisambidana 7 of 10 Pirit Sinhala full Rathana Safriya මේ දැන් මම රතන සූත්‍රේ මට අවශ්‍ය නම් ප්ලේ කරගන්නවා මම. මෙතන පොඩ්ඩක් කනෙක්ෂන් එක මදි නිසා මේක මේ වැඩ කරන්නේ නැත්තේ. නැත්තම් මට මේකේ පිරිත් ටික දැන් අහගන්න පුළුවන් හොඳ කනෙක්ෂන් තියෙන තැනකට ගියා නම්. ඉතින් මම මේ චූටි වීඩියෝ එකක් ඔයාලට පෙන්නුවේ ඔය හැමෝටම පෙන්නුවේ යම්කිසි මොටිවේෂන් පැත්තක් එන්න. ඒ කියන්නේ මම පුරුපුරුදු මගේ දකුණු අත පුරුපුරුදු දැස මගේ එළිය බලන්න තිබිච්ච ඒ සියලු දේ නැති වුණා. මම ඇඟිලි තුඩු වලින් චුට්ට ඉගෙනගෙන මේක හරි අපහසු කාර්යයක්. මොකද සමහරලාට තරහ යනවා, සමහරලාට ආවේග එනවා, සමහරලාට එපා වෙලා හිතෙනවා මේක විසි කරන්න කියලා. නමුත් ඒ හැම දෙයකටම මුහුණ දීලා මම ඉවසීමෙන් ගුණය ප්‍රගුණ කරලා මේ හැම දෙයක්ම හිමීට ඇඟිල්ලෙන් අතගා ටික කාලයක් මම හුරු වුණා. දැන් මට මේ දුරකථනයේ ඕන දැනක දැන් බස් එක ගියත් මම මේක මෙහෙම උඩ තියා ගන්නවා. මම මේ කෑල්ලෙනුත් වැඩ ගන්න කෙනෙක්. මේ කොට කෑල්ලෙන් අතේ කොට කෑල්ලෙන් මම මේ උඩ තියා ගන්නවා. දැන් මට ඒ මොනම් පස්සේ මම කනටත් හොඳ රැහෙනවා. මම කොහරි බස් එකක් හරි ගියාද මට මේ වගේ ටේබල් එකක් නෑ. නමුත් මම මෙහෙම උඩ තියාගෙන මම අර වයලින් එක ගහනවා වගේ මේක උඩ තියාගෙන මේ වැටෙන්නේ නෑ ඒක. මේ WhatsApp එකේ ඕන දෙයකට මට යන්න පුළුවන්. ඒ වගේ මේ කොට කෑල්ලෙන් වුණත් මේ කෑල්ලෙන් වුණත් මම වැඩ අරගෙන වැඩ කටයුතු කරගන්න විදිහට හුරු පුරුදුනේ. ඒවා කවුරුත් කියලා දීලා නෙවෙයි. මමම ප්‍රැක්ටිකලි මමම ප්‍රායෝගිකව හිතලා මේක මේ විදිහ වුණොත් තමයි හොඳ කියලා වෙලා හිතලා මම කරගත්ත දේවල් මේවා. ඒ නිසා මම ඔබට අද කියන්නේ මේ ආදර්ශයක් විදිහට මේ වැඩ කටයුත්ත. ඉතින් අපිට ජීවිතේ මොන දේවල් නැති වුණත් අපිට තිබුණත් ඒ දේවල් හැම දෙයක්ම අපි ප්‍රයෝජනෙට ගන්න ඕනේ. අපේ හොඳ පැත්තට යහපත් පැත්තට කියන එක මම අවබෝධ කර ගැනීම පිණිස ආදර්ශවත් විදිහේ දෙයක් කියන්න තමයි ඔබට ආවේ. මගේ මේ ජීවිතය පිළිබඳව ඔබට තව තවත් දැනුවත් කිරීම මම ඉස්සරහට ඉදිරියට මේ දැනුවත් කරනවා. ඔබ මාත් එක්ක රැඳිලා ඉන්න චරිත් මියුසික් YouTube නාලිකාව සහ ඒ වගේම චරිත් කුලතිලක Facebook page එකට ඔබ එකතු වෙන්න කියලා මම මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා. ඔබ සියලු දෙනාට ස්තුතියි කියලා මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ජීවිතේ ජය ගන්නට, ජීවිතේ ශක්තිමත් ගමනක් ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අවසානයේදී හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.